සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද සෙනසුරාදා. අද ඉතින් දවසම ගෙදර ඉන්නවා කියලා හිතුවා. මොකද අද උදේම බබාලා දෙන්නට පල්ලියට යන්න තිබුණා. ඉතින් ඒ දෙන්න මේ වෙලාවේ පල්ලියට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මමත් ඉතින් අද දවසේ කරන්න ලොකු දෙයක් නැහැ. මම චුට්ටක් එළියට ආවා. දැන් නම් අපිට සීත ටික ටික අඩු වෙගෙන යනවා. බලන්නකො චූටි චූටි මල් පිපිලා තියෙනවා හැම තැනම. ඒ කියන්නේ ඉතින් ඔන්න වින්ටර් එක ඉවර වෙගෙන යනවා කියන එක. බලන්නකො ඒ වගේ ලස්සන. අද දවල්ට මට උයන්න නැහැ. මොකද ඉතින් දවල්ට උයන වැඩේ මල්ලි බාරගත්තා. එයා දවල් කෑමක හදනකම් මම හිතුවා අද දවල්ට කන්න පොඩි ඩෙසර්ට් එකක් හදන්න. මේක නම් හරිම රස ඩෙසර්ට් එකක්. මුලින්ම මම මේ හදන්නේ බටර් කේක් එකක්. ඉතින් මම ඒකට ගත්තේ චීනි ග්‍රෑම් 125යි බටර් ග්‍රෑම් 125ක් එකතු කරලා මේක හොඳට බීට් කරා. මුලින්ම අපි බටර් කේක් එක තමයි හදාගන්න ලෑස්ති වෙන්න. ඊට පස්සේ බිත්තර දෙකක් එකතු කරලා හොඳට බීට් කරා. ඉතින් මේක හොඳට බීට් වෙන්න ඕන සීනි ටික හොඳට දිය වෙනකන්. එතකොට තමයි කේක් එක ගොඩක් සොෆ්ට් එකට එන්නේ. ඉතින් බිත්තර දෙකත් එකතු කරලා බටර් ටිකයි සීනි බිත්තරයි හොඳට මම ක්‍රීම් එකක් වගේ වෙනකන් බීට් කරා. සාමාන්‍යයෙන් අපි කේක් එකක් බීට් කරනකොට සැරෙන් සැරේට මේක හොඳට කලවම් කරන්න ඕන. එතකොට තමයි මේක හොඳට බීට් වෙන්නේ. ඉතින් එහෙම කලවම් කරන ගමන් තමයි මේ කේක් එක බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාපිටි ග්‍රෑම් 125ක් බේකින් පවුඩර් තේ හැඳි එකහමාරකුත් එක්කම ඔයාලට කැමති නම් මේකට වැනිලා චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් සේරම ආයෙත් මම හොඳට බීට් කරගන්නවා. ඔන්න දැන් කේක් බැටර් එක නම් හදලා ඉවරයි. දැන් අපි මේක බේක් කරන තැටියට දාගමු. ඉතින් අද මම මේකට කොලයක් එලන්නේ නැහැ. හොඳට බටර් ටිකක් තවරගෙන තමයි අපි හදාගත්තු කේක් බැටර් එක මේකට එකතු කරන්නේ. මේක එකතු කරලා හොඳට මේක මම තුනී කරගන්නවා. ඉතින් මේ කේක් එක ගොඩාක් උසට එන්න ඕනේ නැහැ. ටිකක් තුනීවට එනවන තමයි මේක ගොඩාක් හොඳ. ඒකයි මම ටිකක් ලොකුවට කේක් තැටිය අරගත්තේ. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ගෑරුප්පකින් හරි මොකක් හරි කූරකින් මෙන්න මේ විදිහට ඉරියන් දෙන්න. එතකොට කේක් එක පුපුරන්නේ නැහැ. දැන් අපි මේක බේක් කරගමු. මම මේක බේක් කරේ සෙල්සියස් අංශ 165ට මට පැය භාගයක් විතර ගියේ. මොකද කේක් එක ටිකක් කුඩා නිසා. ඊට පස්සේ මම අරගත්තා ක්‍රේම පස්තිච්චර. මෙහෙන් කියන්නේ ක්‍රේම පස්තිච්චර කියලා කස්ටඩ් පවුඩර් ටිකක්. ඉතින් මේකේ පැකට් දෙකක් තියෙනවා. මම ගත්තා එක පැකට් එකක්. මොකද මට ඒ ප්‍රමාණය ඇති වෙයි කියලා හිතුන නිසා දැන් අපි මේක හදාගමු. මේක හදන්න කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට මේක භාජනයකට එකතු කරලා ඊට පස්සේ මේකට එකතු කරන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක්. කිරි ගන්න ඕන ප්‍රමාණෙත් මෙතනම ලියලා තියෙනවා. ඒ ටික එකතු කරලා මේක හොඳට ටික වෙලාවක් බීට් කරන්න ඕන. වෙන කිසිම දෙයක් මේකට එකතු කරන්න නැහැ. කිරි පවුඩර් එකයි විතරයි. ඊට පස්සේ මේක හොඳට ටික වෙලාවක් බීට් කරනකොට ටික කුක් ගතියට එනවා.
ඔන්න තියෙනවා හදාගත්තු කස්ටඩ් ක්‍රීම් එක. මේක අපිට මේ විදිහටම එකතු කරන්න පුළුවන් අපි හදන ඩෙසර්ට් එකට. ඉතින් මේක ටිකක් පැණි රසින් අඩුයි. ඔයාලට ටිකක් පැණි රස ඕන වගේ නම් මේ කස්ටඩ් ක්‍රීම් එකේ සීනි නැතුව අයිසින් සීනි චුට්ටක් එකතු කරලම මේක හොඳට බීට් කරගන්න පුළුවන්. ඔයාලගේ පැණි රස අවශ්‍ය ප්‍රමාණයට අනුව. ඔන්න ඉතින් කේක් එක බේක් වෙලා ඉවරයි. මං කවන්නේ මේක පුපුරන්නේ නැතුව ගානට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කේක් එක චුට්ටක් මම පොඩි කූරකින් හිල් කරගත්තා. ඊට පස්සේ අපි හදාගත්තු කස්ටඩ් ක්‍රීම් එක මෙන්න මේ කූඩට මම මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා පළතුරු කෑලි. මන්නම් ගත්තේ මේ මශදවනිය කියන එක. මේකේ එක පළතුරු වර්ග පොඩිවට කපලා ටින් කරලා තියෙන්නේ. ඉතින් අපිට කැමති නම් මේකට එකතු කරගන්න පුළුවන් අඹ, එතකොට මිදිය වගේ කැමති එකක් ඔයාලා ආස විදියට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම අද එකතු කරන්නේ මෙන්න මේ පළතුරු කෑලි ටික. මේක මම කස්ටඩ් ක්‍රීම් එක උඩින් මෙන්න මේ විදිහට එකතු කරනවා. ඉතින් පළතුරු ටික එකතු කරලා මේක ෆ්‍රිජ් එකේ දාලා අපිට කන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේක එළියෙන් තියලා ටික වෙලාවකින් කැමරට ගන්නත් පුළුවන්. වෙනස තියෙන්නේ ෆ්‍රිජ් එකේ දාපුවාම මේ කස්ටඩ් ක්‍රීම් එක හොඳට සෙට් වෙලා එනවා හයියට. එහෙම නැත්නම් මේක චුට්ටක් මේ වැක්කිරෙන ක්‍රීමි ගතියටම කන්න කැමති නම් අපිට ෆ්‍රිජ් එකේ නොදා කැමරට ගන්නත් පුළුවන්. ඉතින් ඒක අපේ කැමැත්ත අනුව. හැබැයි මම නම් මේක චුට්ටක් ෆ්‍රිජ් එකේ දැම්මා ටිකක් සෙට් වෙලා එන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ රස ඩෙසර්ට් එක මම හදාගත්තේ. හරිම ලේසියි, වෙනස් විදිහේ ඩෙසර්ට් එකක්නේ. ඉතින් ඔයාලටත් ආස හිතුණා නම් චුට්ටක් try කරලා බලන්න. දැන් නම් මේ හවස් වරුවේ අද ඉතින් හැමෝම ගෙදරනේ. එළියට ගියෙත් නැති නිසා ඉතින් අද ඉතින් කෑම හදන දවස මගේ. දවල්ටත් කෑවා. ඒකේ වීඩියෝ නම් නැහැ. දවල්ටත් කාලේ ඉවර වෙලා ඊට පස්සේ හවස මට හිතුණා රෝල්ස් ටිකක් හදන්න ඕනේ කියලා. මොකද ගොඩ දවසකින් රෝල්ස් හැදුවේ නැහැ. ඉතින් පොඩි ආසාවක් ආවා. නිකන් ඉන්නකොටත් කම්මැලිනේ. ඒක නිසා ඉතින් මම රෝල්ස් ටිකක් හදන්න ගත්තා. මේ මිශ්‍රණය නම් හදන්න ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි රෝල්ස් වලට පිරුම හදාගත්තේ. මුලින්ම ඉතින් මම තෙල් එකට අබ චුට්ටක් දැම්මා. ඊට පස්සේ රම්ප කරපිංචා, ලූණු ඒ ටික එකතු කරගත්තා. ඒ ටික තෙම්පරාදු වෙගෙන එනකොට මම ටූනා එකතු කරා. මාළු තිබ්බනම් ඉතින් මේක ගොඩක් රසයි. මාළු නැති නිසා මම ටූනා ටිකක් එකතු කරා. ඊට පස්සේ ඒකට ලුණු, ගම්මිරිස් කහ චුට්ටක් එකතු කරලා තඹගත්තු අල ටිකක් එකතු කරා. එකතු කරලා ඉතින් මේක හොඳට මම කලවම් කරා. ඊට පස්සේ අන්තිමට මම 3-5 කුඩු චුට්ටකුත් මේකට එකතු කරා. රෝල්ස් එකට ඕන වෙන පිරුම මම ඔන්න හදලා ඉවරයි. ඊළඟට මම පිටි මිශ්‍රණය හදාගන්න යන්නේ. කලින් නම් මම හැදුවේ පාන් පිටි අනලා තියලා. අද මම හදන්නේ තෝස්ත මිශ්‍රණය වගේ හදලා හදන විදියට. දැන් ඉතින් ලේසිම ක්‍රමය ඒකනේ. මම පාන් පිටි ටිකක් අරගත්තා. ඒකට බිත්තරයක් එකතු කරා. ලුණු ටිකක් එකතු කරා. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරා. පාන් පිටි කෑලි හිටින්නේ නැති වෙන විදියට. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය පදම එනකම් මම මෙන්න මේ විදිහට හදාගත්තා. සාමාන්‍යයෙන් තෝස මිශ්‍රණයටත් වඩා ටිකක් දියාරු ගතියට මම අරගත්තා. ඊට පස්සේ ඉතින් මම මෙන්න මේ විදිහට
හදාගත්ත ගොඩාක් ගණකමට ගත්තේ නැහැ. පුළුවන් තරම් තුනීවට තමයි මම හදාගත්තේ. මොකද ගොඩාක් ගණකමට ගත්තාම අපිට රෝල්ස් හදන්න බැහැ. එතකොට මේ පිටි එක කැඩෙනවනේ. ඒක නිසා මෙන්න මේ වගේ පුළුවන් තරම් තුනීවට මම අරගත්තා. මේ වගේ ඉතින් පොඩි පොඩි රෝල්ස් තමයි මම හැදුවේ. ඊට පස්සේ ඉතින් අපි හදාගත්තු පිරෝම මැද්දෙන් තියලා මම වටේට පාම් පිටි චුට්ටක් පාම් පිටි වතුරයි මිස් කරලා අරගෙන පොඩ්ඩක් ඇලවිලා හිටින්න වගේ ඒ විදිහට තවරගෙන රෝස් ටික මම හදාගත්තා. මේ තියෙන ඉතින් හදාගත්තු රෝල්ස් ටික මේක ඉතින් ලේසි ගොඩක් අර පිටියන්ලා තියෙනවට වඩා ඊට පස්සේ මම මේකට බිත්තර දෙකක් මම හොඳට මේ විදිහට බීට් කරලා අරගත්තා. ඊට පස්සේ තියෙනවා පාන් කුඩු. දැන් ඉතින් බිත්තර එකේ තවරලා ඊට පස්සේ පාන් කුඩු එකේ තවර ගන්න ඕනේ. දැන් ඉතින් රෝල්ස් ටික බැදගන්නයි යන්නේ. මං ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි හදාගත්තේ නිකන් ඉතින් ආසාවටනේ. ඉතින් ඔන්න මම රෝස් ටික රන්වන් පාට වෙනකං ඔය විදිහට බැදගත්තා. ඔන්න තියෙනවා බැදලා ඉවර වුණ රෝල්ස් ටික ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. මේ ක්‍රමයට ඉතින් හරිම ලේසි. පිටි අනන ඉන්න ඕනෙත් නැහැනේ. එකම ප්‍රමාණයට අපිට හදාගන්න හරිම ලේසි. හොඳ ක්‍රිස්පි ගතියටත් තිබුණා. හරිම රසට තිබුණා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් හවස අපේ ගෙදර අයට තේ බොන්න රෝල්ස් හැදුවේ. මොකද බබල් දෙන්නත් හරිම ආසාවෙන් කනවා. සැර චුට්ටක් අඩුවෙන් හදපුවාම ඉතින් ඔන්න හවස තේ වෙලාවට උණු රෝල්ස් එක ඉඟුරු තාපු රසම රස තේ එකක් බොන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා මොනවද මේ වෙලාවේ කන්නේ? ඔන්න ඉතින් දැන් මම හදන්නේ රෑට කෑම එක ලෑස්ති කරන්න. ඉතින් මට නම් එහෙම ලොකු බඩගින්නක් නැහැ. ඒ වුණත් ඉතින් ගෙදර අනිත් අයට කෑම හදන්න ඕනනේ. ඒක නිසා ලොකු දෙයක් නැතුව රස පොඩි කෑමක් හදන්න යන්නේ. මුලින්ම මම චිකන් කෑල්ලක් තඹ ගන්නයි හදන්නේ. වතුර ටිකක් වැඩිපුර එකතු කරලා හොඳට පිරිසිදු කරගත්තු චිකන් කෑල්ල එකට දාලා ලුණුයි ගම්මිරිසුයි දාලා මුලින්ම තැම්බෙන්න තිබ්බා. මෙන්න මේ නූල්ස් එක තමයි මම අද හදන්න ලෑස්ති වෙන්නේ.
මීට කලින් මම මේක හදලා නැහැ ගෙනල්ලත් නැහැ ගෙදර දැක්කාම ඉතින් මට ආස හිතුණා. ඉතින් ඔන්න ඒක අද කට්ටියට හදලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. බලන්නකො ඒක තියෙන විදිය ටිකක් මහත නූඩල්ස් එකක් රසනම් කොහොමද දන්නේ නැහැ. බලමු හදලම. ඔන්න ඔය විදියට පොඩි පැකට් 4ක් ඒකේ තිබුණා. ඔන්න චිකන් එක නම් දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම වතුර ටික ඉතුරු වෙන්න චිකන් කෑල්ල අයින් කරගත්තා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා මම මේ වතුර එකට එකතු කරනවා පොඩිවට කපාගත්තු සුදු ලූණු ටිකක්, එතකොට ලූණු ටිකක් වැඩිපුර මුලින්ම මම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා ටිකක් දිගට කපාගත්තු කැරට්. මේ ටික එකතු කරලා චුට්ට වෙලාවක් මම තැම්බෙන්න තියනවා. මේක තැම්බෙනකම් මම චිකන් එක පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. පොඩිවට කපාගත්තු චිකන් කෑලි ටික කටු අයින් කරලා මම එකතු කරගන්නවා මේ වතුර එකටම. ඊට පස්සේ ඒකටම මම ටිකක් ලොකුවට කපාගත්තු ලීක්ස් ටිකක් එකතු කරනවා. ලීක්ස් ගහේ කඳ කොටසින් තමයි මම එකතු කරේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මෙන්න මේ නූඩල්ස් ටික. බලන්නකෝ ඒක තියෙන විදිය. ඉතින් ඒකත් මම ඔන්න ඔය විදියටම එකතු කරලා ඉතින් මේක හොඳට තඹ ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරන්නේ මේ සෝයා සෝස් ටිකක්. ඊළඟට මේ එකතු කරන්නේ මිරිස් වලින් හදපු පේස්ට් ටිකක්. ඒක ටිකක් සැරයි. ඒකිනුත් මම ටිකක් මේකට එකතු කරනවා. එකතු කරලා මේක චුට්ටක් ඉතින් හොඳට කලවම් කරනවා. හැබැයි ගොඩක් වෙලා ගියේ නැහැ තැම්බෙන්න. විනාඩි 15ක් විතර වගේ මේක තම්බන්න ඕන කියලා දාලා තිබුණා. ඉතින් මේක හොඳට කලවම් කරලා ඉවරලා ඊට පස්සේ මම මේකට එකතු කරා පොඩිවට කපාගත්තු සොසේජස් ටිකක්. එතකොට ඉතින් තවත් රස හිටිනවනේ. ඉතින් සොසේජස් ටිකත් එකතු කරලා මේක වහලා හොඳට මම තඹ ගත්තා. ඊට පස්සේ මම මේකට බටර් කෑල්ලක් එකතු කරා අන්තිමට. මොකද තෙල් කිසිම දෙයක් එකතු කරන්න නැතුවනේ මම මේක මෙච්චර වෙලා හැදුවේ. ඉතින් ඒක නිසා මට හිතුණා පොඩි බටර් කෑල්ලක් එකතු කරොත් මේක තවත් රස වැඩි වෙයි කියලා. ඉතින් ඔන්න දැන් නම් මම නූඩල්ස් එක හදලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි මේක අන්තිමට තියෙන්නේ. ඔන්න රෑ කෑම එකත් ඔය විදියට මම හදාගත්තා. ඉතින් අද දවසම මම ගෙදර හදපු කෑම ටික තමයි ඔයාලට අරගෙන ආවේ. මම හිතනවා ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වෙනදා වගේම මාව අහන් හිටියට මාව බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.